Welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලත් එක්ක මම day in life vlog එකක් තමයි අරගෙන ආවේ. ඉතින් අද උදේම නැගිටලා මම ඉස්සෙල්ලාම garden එකට ආවා. මට චුට්ටක් මේ දවස් ටිකේ හරිම relax mind එකකින් ඉන්න ඕන. ඒක නිසා මම garden එකට ඇවිල්ලා චුට්ටක් එහෙම ඇවිද හිටියා. ඉතින් ඊට පස්සේ breakfast එකට මම අද ලොකු දෙයක් ගන්න නැහැ. මට මේ දවස්වල කන්න බෑ අප්පිරියයි. ඒක නිසා මම avocado juice එකක් තමයි බිව්වේ උදේට. ඉතින් උදේට වැඩි දෙයක් කන්න උනේ නැහැ. මට home visit එකක් තිබ්බා English class එකක්. ඉතින් ඒකට යන අතරේ අපේ ගෙවල් ළඟ nursery එකේ සිඟිති පොළ තිබ්බා. ඉතින් ඒකට චුට්ටක් ගිහිල්ලා බලලා බඩු මොනවද තියෙන්නේ කියලා බලලා මම English class එක කරන්න උදෙන්ම ගියා. ඉතින් ඉංග්‍රීසි ක්ලාස් එකේ වැඩ ටික මේ විදිහට ඉවර වෙද්දී මේක පැය 3ක ක්ලාස් එකක්, හෝම් විසිට් එකක්. ඉතින් ඒක ඉවර වෙලා ගෙදර ආවට පස්සේ මට කරන්න ලොකු වැඩක් තිබ්බේ නැහැ. බබාගේ ඇඳුම් එකක් තිබ්බ සෝද ගන්න. ඒ ටික සෝදලා ඉවර වෙනකොට දැන් නම් මට හොඳටම බඩගිනි. ඉතින් මම ගොඩ දවසක ඉඳන් අම්මකින් ඉල්ලෙන්න හිටියා. මට කැෂියුස් හොයලා ඕනි කියලා. මේ දවස්වල එක දේවල් කන්න ආස හිතෙනවනේ. ඉතින් අම්මි මට කැෂියුස් හදලා දීලා තිබ්බා. ඉතින් බත් එක කන්නේ කොයි වෙලාවෙද කියලා බල තමයි මම හිටියේ. ඉතින් මේ විදිහට මේ වැඩ ටිකත් ඉවර කළා. එහෙනම් අපි යන් දැන් අපේ ලන්ච් එක ගන්න. අම්මි අද කහපාත හදලා, කැෂියුස් හදලා, චිකන් හදලා, අලකල් දාලා තිබ්බා. ඉතින් ඩෙසර්ට් එකට මම ඩාර්ක් චොක්ලට් කෑල්ලකුත් කාලා දවල්ට මට තියෙන හෝම් විසිට් ක්ලාස් එක කරන්න ආවා. ඉතින් දවල් හෝම් විසිට් ක්ලාස් එක ඉවර වෙලා ගෙදර යද්දි නම් 4 විතර වෙලා තිබ්බා. අපි ඊට පස්සේ එහෙමම අපේ බව්ව වඩගෙන ආවා පෙට් හොස්පිටල් එකට අම්මි නංගිත් එක්ක. මේ දවස් ටිකේම අපේ බව්වට හරියට අසනීපයි. ඉතින් හැමදාම එයාව එක්කගෙන අපිට හොස්පිටල් එක දැන් අපේ රාජකාරියක් වෙලා තියෙන්නේ. මම ඔයගලන්ට දාන්නම් අපේ බව්වගේ ෆොටෝ එකක්. මම නම් එයාට හරි ආදරෙයි. ඩොක්ටර්ස්ලාත් එයාට ගොඩාක් ආදරෙයි. උනාට හරිම දඟයි. ඉතින් ඒක ඉවර වෙලා ගෙදර ආවට පස්සේ හස්බන්ඩ් කිව්වා අපි දෙන්න චුට්ටක් එළියට ගිහිල්ලා මොනාරි කාලා එමු කියලා. ඉතින් අපි දෙන්නම බර්ගර් කින් එකට ආවා. බර්ගර් එකක් කාලා යන්න. ඉතින් මේ විදිහට තමයි අද අපේ ඩිනර් එකත් අපි දෙන්න අරගත්තේ. ඉතින් හරිම ෂෝට් වීඩියෝ එකක් අපි දෙන්නගේ day in life vlog එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ විදිහට තමයි මම මගේ නිදහසේ මම මගේ සතුටින් මේ විදිහට තමයි මම මගේ දවස ගෙවල ඉවර කරන්නේ. ඉතින් thank you for watching. ආයෙ දවසක ඉක්මනින් හම්බ වෙමු.